සුබදසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඔන්න මම පොරොන්දු වෙන විදියටම වැවේ ඉස්සරහා පැත්තේ කැකිරියෝබඩ ජලාශයේ වැව් බැම්ම සොරව්ව තියෙන පැත්තේ වීඩියෝ එකක් දාන තමයි අද හැදුවේ. ෆොටෝ ටිකක් ගහන තමයි අද හැදුවේ. ඉතින් වීඩියෝ එක වෙනකම් රැඳිලා ඉන්න. අද ලස්සන ෆොටෝ ටිකක් අදත් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට වීඩියෝ එක අන්තිම වෙනකොට. ඉතින් මම මේ ඇවිල්ලා තියෙන්නේ හවස 5ට වගේ. සන්සෙට් එකත් එක තමයි අද ෆොටෝ ටික මුලින් වැටෙන්නේ. ෆොටෝ ටික වීඩියෝ ටික මුලින් සන්සෙට් එකත් එක්ක ඊට පස්සේ අන්තිම ටිකේ සන්රයිස් එකත් එක්ක තව වීඩියෝ ටිකකුයි ෆොටෝ ටිකකුයි ඔයගොල්ලන්ට වැටෙනවා. ඉතින් ඉස්සරහට රැඳිලා බලාගෙන ඉන්න. මේ තියෙන්නේ කැකිරියෝබඩ ජලාශය. හින්දිලා ගියපු කැකිරියෝබඩ ජලාශය. ඔයගොල්ලන්ට පේනවා ඇති ඇල පාරක් වගේ ඇල පාර විතරයි තනිකරම තියෙන්නේ දැන්. මොකද හොඳටම හින්දිලා ඉවරයි දැන් ජලාශය. ඉතින් දැන් මම මේ ඉන්නේ වැව් බැම්ම උඩ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඇත රම්මලේ කඳු වැටිය පේනවා මාරම ලස්සනට. මේ ෆෝන් එකෙන් පේනට වැඩිය ඇත්තට මේක කළු නිල් පාටට උරු මාරම අමුතුම ලුක් එකක් තියෙන කඳු වැටියක් ඒක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඊට පස්සේ සන්සෙට් එක තියෙනවා ලස්සනට ඉර බහගෙන යනවා. රම්මලේ කඳු වැටියත් එක්ක ලස්සනට ඉර බහගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති වැව හොඳටම හින්දිලා තියෙන්නේ. පෑවමත් එක මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ කිව්වා. ඒ වගේම ඔයගොල්ලන්ට වෙනවා තියෙන රම්මලේ කඳු වැටිය. අර කළු පාට කඳු වැටියත් එක්ක එහෙයින් තමයි මම කලින් වීඩියෝ එකේ ආවේ. ඒ කියන්නේ වැවේ පිටිපස්සෙන් තමයි මම වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ ඉන්නේ වැවේ ඉස්සරහා පැත්ත. ඒ මං වීඩියෝ එකක් කරේ වැවේ එක් ඇතුල් වාණක් විතරයි. මේ වැවට ඇතුල් වාණවල් 3ක් හෝ 4ක් වගේ තියෙනවා. මම දන්න තරමින් 3ක් තියෙනවා. ඉතින් තවත් ඇතුල් වාණම් මම පෙන්නන්නම්. ඒ ඇතුල් වාණ දිගේ ඒ ඇතුල් වාණයෙන් එන්නෙත් ඒ ඇතුල් වාණ ඇල එන්නෙත් කර්මුදනිය පුස්කොළයා රක්ෂිතෙන්. ඒ පුස්කොළයා රක්ෂිතේ දිගේ යන වීඩියෝ එකකුත් ඒ ඇතුල් වාණ දිගේ යන වීඩියෝ එකක් අනිවාර්යෙන් ඊළඟට ඔයගොල්ලන්ට පෙළ ගස්සනවා මම අනිවාර්යෙන්ම. ඉතින් අද ඔයගොල්ලන්ට පෙන්නන්නේ අපේ කැකිරියෝබඩ ජලාශය ඇත්තරම හින්දිලා ගිහිල්ලා තියෙනවා. හොඳටම හින්දිලා ගිහිල්ලා තියෙනවා. මාළු සම්පතනම් නැත්තරම නැති වෙලා කියලා තමයි හිතෙන්නේ. මම ඔයගොල්ලන්ට ඉස්සරහට පෙන්නන්නම් මාළු අවුව රස්නෙට වතුර අඩු හින්දා අවුව රස්නෙට මාළු මැරිලා ගොඩට ඇවිල්ලා තියෙනවා. ඒවා කන්න උගුස්සෝ මාර විදියට හිටියා. මං ඉන්න වෙලාවෙත් උගුස්සෝ 10 දෙනෙක් විතර මේක උඩ පියෑඹුවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද සොරව්වේ පාලමේ උස කියලා. ඇත්තටම මේක ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් පොඩියට පේනුනට මේක මීටර 100කට වඩා උසයි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ ගහල් තියෙනවා මීටර ප්‍රමාණය මීටර 100ක් දක්වා මීටර ප්‍රමාණය ගහල් තියෙනවා. ඇත්තටම මාරම උස පාලමක් මේක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති තව දෙයක් කියන්න ඕනේ. මේ ජලාශයේ සුවිශේෂීත්වයක් තියෙනවා තව සොරව්ව සහ පිටවාන යන දෙකම තියෙන එකම තැනකින් තමයි පිට වෙන්නේ මේ වැවේ. මොකද කියනවනම් වෙන වැව්වල නම් සාමාන්‍යයෙන් වැවේ වතුර වැඩි වතුර පිට කරන තැන තමයි පිටවාන කියන්නේ. ඊට පස්සේ සොරව්ව කියන්නේ අපිට උමනා වෙලාවට ඒක ඇරලා යවන්න පුළුවන් තැන වතුර ඇරලා යවන්න පුළුවන් තැන. හැබැයි පිටවාන කියන්නේ වැවේ වැඩි වතුර. ඒ කියන්නේ වැව පිරුණාන් පස්සේ වැඩි වතුර පිට කරන තැන තමයි පිටවාන කියන්නේ. මූතවෙල වරාපිටිය වගේ වැව් ගත්තාන් පස්සේ පිටවාන තියෙන්නේ වෙනත් පැත්තක. සොරව්ව තියෙන්නේ තවත් පැත්තක. හැබැයි මේ වැවේ තියෙන්නේ පිටවාන සහ සොරව්ව දෙකම එකම තැනකින් තියෙන්නේ. ඉස්සරහට ඔයගොල්ලන්ට පේනවා ඇති පෝච්චියක් විදියට තියෙන්නේ පිටවාන. අන්න එතන පෝච්චියෙන් තමයි වැඩි වතුර පල්ලෙහාට වැටෙන්නේ. ඒ වගේම සොරව්ව තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් සොරව්වයි පිටවානයි දෙකම එකතු වෙලා එකම ගුහාවකින් තමයි ඉස්සරහට වතුර ඇලක් විදියට ගලාගෙන යන්නේ. මම ඔයගොල්ලන්ට ඉස්සරහට ඒකත් පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඇත්තරම ඉතින් අඩි 50ක් විතර උස වැවක් තමයි මේක. අනිත් එක තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ වෙන වැව්වල වගේ මේක නාන්න හදපු වැවක් නන් නෙමෙයි. මෙතන බිලි දෙකක් අරගෙන ඉන්නවා දැනට. බිලි දෙකක් අරගෙන දිනවා. මෙන්න මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම කලින් කිව්වා වගේ වතුර රස්නෙට මාළු මැරිච්චා. මේ ඔයගොල්ලන්ට පේනවාද මේ දැන් වගේ මැරිච්ච මාළුවෙක් හොඳට උණුහුම තිබුණ මාළු වගේ. ඒ කියන්නේ මාළුව කුණු වෙලා තිබුණේ නැහැ. වැවේ වතුර අඩු හින්දා වතුර රස්නෙට වතුර විස වෙලා තමයි මේ මාළු මැරිලා තියෙන්නේ. උගුස්සු ඇවිල්ලා ඉන්නවා මේ මාළු කන්න. මං ඉන්න වෙලාවෙත් මාළු 10ක් විතර හිටියා. ඉතින් මෙන්න මේ පෙන්නන්නේ මං කිව්වා අනිත් පිටවාන. ඇතුල් වාන. මේ තියෙන ඇතුල් වාන මේ අනිත් ඇතුල් වාන.
මේ ඇතුල්වානතිකත් අපි අනිවාර්යයෙන්ම යන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාන්නම්. මම ඔයගොල්ලන්ට කිය හිටියේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයි අර කළු මලකඩ පාටට තියෙන්නේ එතන දක්වා වතුර පිරෙනවා බැම්මේ. ඒ තරම් උසට පිරෙනවා. එතකොට හිතා ගන්න කොයිතරම් වතුර කඳක් තියෙන්නේ කියලා. මේ ගස් තියෙන තැන් වලට පේනවා ඇති ඔයගොල්ලන්ට අන්න එතෙන්ට දක්වාම මේකේ වතුර පිරෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ පාලම දිග යනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒ වගේම කියන්න ඕනේ මං ඉස්සෙල්ලා මතක් කර හිටියේ මේ වැවේ දැනට බිල් දෙකක් අරගෙන තියෙනවා. මේ වැව නාන්න පුළුවන් විදිහට හදපු වැවක් නෙමෙයි. කෙලින්ම වලක් විතරයි මෙතන තියෙන්නේ. මොකද වෙන වෘත වෙල වගේ වැව්වල තියෙන්නේ පොඩ තමයි වල හැදෙන්නේ. ඩිංග තමයි අර බීච් එකක් يعني මුහුදක් වගේ. හැබැයි මේක එහෙම නෙමෙයි තනිකරම කෙලින්ම වල තියෙන්නේ. මේක නාන්න කොහොමම සුදුසු නැති වැවක්. මේක දැනට බිලි දෙකක් අරගෙන තියෙනවා. ගමේ මිනිස්සුවත් වැඩිය මෙතෙන්ට නාන්න කියන්නේ නැහැ මේ ජලාශයට. ඒකින්ද එන කට්ටිය පරිස්සම් වෙන්න. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ට. මම මේ දැන් ඉන්නේ පාලම උඩ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කොයිතරම් උසද කියලා. මලකඩ පාර ඔයගොල්ලන්ට පේනවා ඇති බැම්ම උඩ අන්නේ දක්වා වතුර පිරෙනවා මේ වැවේ. ඉතින් වතුර පිරෙනවා මාරම ලස්සනක් තියෙන මේ වැවේ. මොකද අතර රම්මලේ කඳු වැටියේ තියෙනවා. ඒ වගේම ගස් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම තවත් කන්දක් උඩ ඉඳන් බලනකොට මේක ඇලක් විදියට මාරම ලස්සන වැවක් මේක. අනිවාර්යෙන් ඩ්‍රෝන් එකක් යනවා නම් මාරම ෂොට් ටිකක් ගන්න පුළුවන් වැවක් මේක. වෙන වැව් වගේ නෙමෙයි. වෙන වැව් වගේ විශාල ප්‍රමාණයක තැනි තලාවක් වගේ නෙමෙයි තියෙන්නේ. ඇලක් වගේ තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ පේනවා ඇති මම මේ යන්නේ සොරෝවේ වතුර පිට වෙන තැනට. දැන් මේ සොරෝවේ වතුර පිට වෙන්න එකම තැනයි තියෙන්නේ මෙතන. වැඩිපුර වතුර පිට වෙන්නත් අපිට වතුර ඇරලා යවන්න පුළුවන් විදිහට පිට වෙන්නත් එකම කවුලක් විදිහට තියෙන්නේ මේක විතරයි. ඔයගොල්ලන්ට පේනවා ඇති වැව්වේ උස. ඇත්තටම මං එනකොට පොඩ්ඩක් හවස් වුණා වැඩි හින්දා මං ගත්ත ෆොටෝ ටික එච්චරම කොල්ලියක් තිබුණේ නැහැ. මං දැන් ඔයගොල්ලන්ට ෆොටෝ ටික පෙන්නලා ඊට පස්සේ මම උදේවරුවගත් ආව පොඩි ෆොටෝ ටිකක් ගහගෙන ගියා. උදේවරුවගත් ඇවිල්ලා ඒ ටිකත් පෙන්නන්නම්. ඉස්සෙල්ලා මේ හවස් වරුවේ ගාව ෆොටෝ ටික බලමු. ඔන්න මේ තියෙන්නේ සන්රයිස් එක. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මම සන්සෙට් එක වෙන්නුවේ හවස ඇවිල්ලා වීඩියෝ එක කරලා දැන් ඊට පස්සේ දවස් උදේ තමයි මම මේ සන්රයිස් එක කරන්න වීඩියෝ එක කරන්න පොඩි වීඩියෝ එකක් දාගෙන යන්න ආවේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉරෙලිය වැටලා පොඩ්ඩක් ලස්සන ලුක් එකක් තියෙනවා. ඊයේ හවස ආවට වඩා හවස වීඩියෝ කරාට වැඩිය පොඩි ලුක් එකක් තියෙනවා. ඉතින් මේකේ ෆොටෝ ටිකකුත් බලාගෙනම වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. අන්තිමට මම පෙන්නන්නම් උදේ ගහපු ෆොටෝ දෙක තුනකුත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. පුළුවන් තරම් යාළුවන්ට බලන්න share කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.